Harry Potter with Tim Hortons? Wow, such an idea. මම මේක හස්බන්ඩ්ගෙන් අහන්න ඕනේ. Yeah, okay? Wow, let's go to Tim Hortons. ඉතින් අපි ඔන්න Tim Hortons එකට ආවා. ඒකේ තියෙන ඔක්කොම ඩෙකොරේෂන්ස් මම රෙකෝඩ් කරගත්තා. මොකද මම හිතුවා මේක one time chance එකක් වෙන්න ඉන්නේ කියලා. පොඩි කාලේ දැක්කට පස්සේ මම අද තමයි ගොඩ කාලෙකින් පස්සේ Harry Potter library experience එකක් ගත්තේ. ඉතින් මේක දැකීදී මට හරිම ආස හිතුණා. ඉතින් මම මගේ හස්බන්ඩ්වත් ඇදගෙන කොහොම හරි Tim Hortons එකට ගිහින් මේ ඔක්කොම ඩෙකොරේෂන්ස් hangers රෙකෝඩ් කරගත්තා. ඒ වගේම මේක තමයි එතන තිබ්බ මේන්ම කම්පෝනන්ට් එක. ඔන්න බලන්නකෝ. ආසයි නේද ළමයි? ඊට පස්සේ ඉතින් මම එතනට ගිහලා ඕඩර් කරා. ඉතින් මම හතරම ගන්න ගියේ නෑ. මම එතනින් මම කැමේදීම හවුසස් දෙක විතරක් ඕඩර් කරගත්තා. කියන්න පුළුවන්ද මම ඕඩර් කරේ කියලා? මේකේ පැකේජින්, ඒ වගේම ප්‍රසන්ටිං, මේක මාකට් කරපු විදිහ ඒක හරියම ඇට්‍රැක්ටිව්. ඒ වගේම හොඳට ඕගනයිස් කරලා තමයි මේ ප්‍රොජෙක්ට් එක ඒගොල්ලෝ රන් කරලා තියෙන්නේ කියලා මට හිතුණා. ඉතින් මටත් මේ බොක්සස් දෙකට ආසෙ තුන හින්දා මම ඒ දෙක තියාගත්තා. අපි බලමුද මම මොනවද ගත්ත හවුසස් දෙක කියලා? Of course, මම ගත්තේ Gryffindor. That's what my first choice. Next is Slytherin. මම මේකට එච්චර කැමති නෑ, but ඉතින් මම ඒ දෙක ගත්තා. හැබැයි Slytherin එක තමයි රසම මෙතනින්. ඉතින් ඔයාලා try කරලා බලන්න.